ඔයත් නිතරම travel කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයත් ඔයාගේ ගෙදර ඉඳන් ඔෆිස් එකට, ඔෆිස් එකේ ඉඳන් ගෙදරට යන්න එන්න ගොඩක් ලොකු කාලයක් යන කෙනෙක්ද? ඉතින් එතකොට ගොඩක් වෙලාවට ඔයා වගේ ස්මාර්ට්ෆෝන් එක වැඩිපුර යූස් කරනවානේ. ගොඩක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන අයට ඒ තියෙන රෂ් ගතිය දැනෙන්නේ නැති වෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ගොඩක් උදව් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ෆෝන් එක විතරක් තිබ්බට මදි නේද? මදි කියපු ගමන් ඔයාලගේ ඔලුවට ආව මොකක්ද? ගොඩක් අය ගෙස් කරේ එයාර්පොඩ්ස් නැත්නම් හෙඩ්ෆෝන්ස් නේ. ඒ වගේම අපිට තව දෙයක් ඕන වෙනවා. ඒ මොකක් කියලාද ඔයාලා හිතන්නේ? ටිකක් කල්පනා කරලා බලන්න. ඉතින් ඒ දේ මොකක්ද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. අපේ channel එක subscribe කරගෙනම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයා තාම කල්පනා කරනවද අද මම මොකක් ගැනද කතා කරන්න කියලා? ඉතින් ඒ තමයි power banks. ඉතින් මේ බලශක්ති බැංකු එහෙමත් නැත්නම් power banks අද කාලේ හැමෝටම නැතුවම බැරි දෙයක් නේ. මම කලින් කිව්වා වගේම travel කරන අයට, office යන අයට මේක කොච්චර useful ද කියලා දැනටමත් power bank use කරන අය දන්නවා. especially iPhone usersලා. ඉතින් අද කාලේ ගොඩක් අයට තියෙන වටිනාම දේවල් වලින් එකක් තමයි අපේ smartphone එක. සාමාන්‍යයෙන් ගත්තොත් බහුතරයක් දෙනා ගාව තියෙන flagship phones නේ. ඉතින් ටිකක් ලොකු ගාණක් දීලා ගත්ත මේ ෆෝන් එක යන එන ගමන් charge කරන්න බාල power bank එකක් ගත්තොත් ඒක තමයි ඔයාලා කරන ලොකුම වැරද්ද. අද අපි ටිකක් හොඳ power bank එකක් හොයාගන්න පුළුවන් විදි ටිකක් ගැන කතා කරමු. power bank එකක් ගැන බලද්දී අපි ඒකේ මුලින්ම බලන්නේ ධාරිතාවය. ඒක මනින්නේ මිලි ඇම්පියර් කියන ඒකකේ. ඉතින් වැඩි capacity එකක් තියෙන power bank එකක් ගද්දී ටිකක් වැඩිපුර වෙලා phones එකක් නැත්තම් කිහිපයක් charge කරගන්න පුළුවන්. දැන් මාකට් එකේ තියෙන සාමාන්‍ය මිලදී ගත හැකි කුඩාම power bank එකේ ධාරිතාවය වෙන්නේ මිලි ඇම්පියර් 5000යි. මේක pocket size normal phone එකක් එකවරක් full charge කරගන්න පුළුවන්. කලින් නම් මිලි ඇම්පියර් 2500 3000 වගේ පොඩි power banks තිබ්බා. ඒ වුණාට දැන් ඉන phones වල බැටරි ධාරිතාවය වැඩි නිසා අවම වශයෙන් මිලි ඇම්පියර් 5000 හෝ 10000 power bank එකක් තෝරගන්න එක standard එකක්. power banks ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අතේ ගෙනියන්න පුළුවන් portable power banks. අනිත් එක තමයි portable power station. ඒ කියන්නේ ඔයාට සාක්කුවේ දාලා යන්න බෑ මේ power bank එක. ඒ වුණාට හදිසි අවස්ථාවක ගෙදර කරන්ට් එක ගියාම වගේ නැත්නම් ඔයාලා කැම්පින් කරද්දි වගේ අරන් යන්න පුළුවන්. mini type. ඒ කියන්නේ මිලි ඇම්පියර් 5000. emergency වෙලාවක ෆෝන් එක එකපාරක් full charge කරගන්න පුළුවන්. standard. ඒ කියන්නේ මිලි ඇම්පියර් 10000. මේක daily usage එකට හොඳයි. ප්‍රමාණය සහ බලය සමබරයි. high capacity. ඒ කියන්නේ මිලි ඇම්පියර් 20000 30000 අතර. දවස් 2-3ක් වගේ ගමනක් යන කෙනෙක්ට worth. phones විතරක් නෙමෙයි laptops පවා charge කරගන්න පුළුවන්. power station. ඒ කියන්නේ මිලි ඇම්පියර් 50000 හෝ ඊට වැඩි. මේක කැම්පින් වලට හරිය ගෙදර හදිස්සි වෙලාවකට හරි ගොඩාක් useful. ලංකාවේ මාකට් එකේ ගන්න පුළුවන් හොඳ බජට් බැලන්ස් වෙන ස්ටෑන්ඩඩ් power banks මොනවද කියලා අපි දැන් බලමු. Xiaomi power banks ගත්තාම ලංකාවේ users අතර මේක ගොඩාක් famous. මොකද අතේ තියෙන ගානට good finishing එකක් සහ safety එකක් තියෙනවා. මිලි ඇම්පියර් 10000 20000 වගේ capacities වලින් දැනට available වෙනවා. ඊළඟට බලමු BSS brand එක. ඔයාලට digital display එකක් එක්ක වැඩි ports ප්‍රමාණයක් අවශ්‍ය නම් BSS හොඳ තේරීමක්. තව බ්‍රෑන්ඩ් එකක් තමයි Anker කියන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ප්‍රයිස් එකෙන් ටිකක් වැඩි වුණත් එයාලගේ සෝලෝ වගේ මොඩල්ස් දැන් බජට් ෆ්‍රෙන්ඩ්ලි ගන්න පුළුවන්. අන්තිමට කතා කරමු බජට් ෆ්‍රෙන්ඩ්ලි ස්ටෑන්ඩඩ් power bank එකක් ගැන. ඒ තමයි Joyroom brand එකේ මිලි ඇම්පියර් 10000 power bank එක. simple finishing එකයි reasonable price එකයි හින්දා ගොඩක් users අතර මේක famous. ඉතින් මං හිතනවා අද මම power bank ගැන කතා කරපු මේ දේවල් ඔයාලට ගොඩාක් important වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ නිතරම වගේ power banks use කරන්න පුරුදු වෙන්න එපා. ඒක ඔයාලගේ phone එකට එච්චර හොඳ නැහැ. ඔයාලා බලනවා ඇති ඇයි මම මේ brands දෙක තුනක් ගැන විතරක් කිව්වේ කියලා. ඉතින් මං කලින් කිව්වා වගේම power banks වැඩිපුර use කරන එක ඔයාලගේ phones වලට එච්චර හොඳ නැහැ. පොඩි වෙලාවකට හරි use කරන්න හොඳ power bank එකක් ගන්න එක තමයි ඔයාලට phone එක වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ. ඒ වගේම ලංකාවේ තියෙන fake products වලින් පරිස්සම් වෙන්න. හැම වෙලේම මාස 6ක් හෝ අවුරුද්දක warranty එකක් ලබා දෙන විශ්වාසවන්ත shop එකකින්ම buy කරන්න. ඉතින් ඔයාලට මම මේ කියපු දේවල් එක්ක ඔයාලට හිතන දේ වගේම ඔයාලගේ experience උත් පහලින් comment එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ videos දිගටම බලන්න channel එක subscribe කරලා මාත් එක්ක දිගටම follow up එකේ ඉන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තව අලුත් video එකකින් හම්බ වෙමු.